Good morning guys. දැන් වෙලාව 4 කරලා අපි නැගිටින 6 ගානට. 6යි අහවල්ට නැගිටින දැන් 7යි වෙලාව. පොඩි පොඩක් යනවා මේ වෙලාවට. ඔව් ටිකක් සාමාන්‍යයෙන් අපි නැගිටිනට වඩා වෙලාවට වඩා පොඩක් යනවා. පොඩක් මම ඉලිට. අරමුද? පොඩක් උඩට ගිහිල්ලාම බලමු. මොකද තත්ත්වය කියලා. යා. Good morning. Wow. ඉබේනම් මාර ලස්සනක් තියන්නේ. උදේ හදන සන්රයිස් බලන්න දෙන එක නෑ. මොකද පොඩි පොදක් යනවා. අපි ජර්සි ගෙනාවෙත් නෑ. සමහරක් මට ජර්සිය විතර තුන ගෙන්න බැරුණ අමතකුණා. ලොකු හිටක් නෑ. පොඩක් නරා ගන්න පුළුවන් ලොකු අවුලක් නෑ. මේ වෙලාවේ පොදක් යනවා. පොදක් එක්ක තමයි යන්නේ. අපි බලමු. මෙතන අපේ ටෙන්ට් එක. මෙතන අපි කැම්ප් කරේ. මෙතන ටෙන්ට් එක සෙට් අප් වෙලා තියෙන නියමෙට. වාහන දෙක තුන තියෙනවා. සාමාන්‍යයෙන් නම් අවුරුද්දක් මම දැකලා නැහැ වාහන දාන. අපි බලමු මොකක්ද ඇති කියලා. පල්ලෙහා නම් පේන්නේ නැහැ. උදේ නම් පේන චුට්ටක් 6ට 6:00 විතර පොඩ්ඩක් පෙනිලා ගියා. දැන් ආයෙ මිස්ට් එක එනවා. උඩට ගිහලා බලමු view point එකට මොනවා වගේ පේන්නේ කියලා. මෙතන හුලං කපොල්ලක් තියෙන්නේ. බලන්න තියන්නේ හරියට මේ පල්ලෙහා මොකද පේන්නේ නැහැ. මේ ළඟ වගේ පේන්නේ මිස්ට් එකත් එක්ක මුකුත් පේන්නේ නැහැ. එන කට්ටිය බලාගෙන ඉන්න. පරන් ඇවිල්ලා ඔයාලා මේ හරිය කැම්ප් කරනවා නම් මේ හරිය කැම්ප් කරන පොඩ බලාගෙන ඉන්න. මොකද පල්ලෙහා බඹරවද දෙබරවද තියෙනවා. මම හරියට දන්නේ බඹරවද දෙබරවද කියලා කොහමද ඒක දෙනයි දෙකින් එකක් තියෙනවා. එතකොට ඔයාලා සින්දු කියනවා නම් එතකොට බොංගෝ එකක් දර්භාගයක් ප්ලේ කරනවා නම් එයාලා ඇවිස්සන්න පුළුවන්. හැමසුනම අනින්න. එතකොට එහෙම ඇනින්න આવොත් කොහෙවත් දුවන්නේ පහළ ටෙන්ට් එක ඇතුළට යන්න. කාට දුවලා බේරෙන්න බෑ. එහෙනම් ගොඩක් දුරට ටෙන්ට් එක ඇතුළට ගිහිල්ලා ඔයාලා වහගෙන ඉන්න යාලා පොඩ්ඩක් සෙටල් වෙනවා. බලමු උඩට ආවට හරියට විවේකයක් නම් බලාගන්න බැරි වෙයි. විවේක අපිට කරනවා ජීසුට්ටක් හරි වීඩියෝස් දෙක ගත්තට මේ පොඩ්ඩක් අවුල් ගිහිල්ලා. ඉතින් ආයි වීඩියෝ එකක් ගන්න. බලමු. ගොඩක් ප්‍රසිද්ධ ප්ලේස් එකේ ෆොටෝස් ගන්න. දැන් ඒක මැකිලා සෙට් එකක් ඇවිදිනා පුචේ ගියා යාලා හරියට ජක්න සෙට් එකක් අර සිංහල බෑ මන් දන්නේ විදිහට මේ මිස්ට් එක මේ පේන්නේ ඉතින් පේන්නේ නැහැ ජක්න සෙට් එකක් ඉන්නේ ඉතින් ඇවිල්ලා යාලා කැම්පින් කරලා යාලාගේ ටෙන්ට් එක කැඩිලා මොකක් හරි වෙලා ආන්න තේරෙන්නේ අපිට කියලා බලමු අපිට අපේ ට්‍රැවල් තියෙනවා පේන්නේ අපි ටෙන්ට් සෙටප් කරමු දැනවත් හරියට පේන්නේ නැහැ මේ වෙලාවේ පොදයක් යන ටිකක් සැරටම වගේ මොන්ස් දෙනවා අපි බලමු මොකද වෙන්නේ කියලා විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා
මේක මගේ පළවෙනි කැම්පින් ගමන. පළවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී ෆලෝ කරන පළවෙනි vlogs videos එක. මම හිතාගත්තා මගේ පළවෙනි කැම්පින් මට ලුසිව තියනවා කියලා. මොකද මං හරි ආස ප්ලේස් එක. මාරම ආස ප්ලේස් එක. මලුසිම කියන්නේ වෙන වයිබ් එකක් තියෙන. ඒ හින්දා ඉතින් බලන්න අපි බලමු. ට්‍රේන්ටියක් ගන්නත් උන මං හිතන්නේ ඒ සත් එක බුක් කරගන්න අමාරුයි. පොඩ්ඩක් පායනකන් ඉන්න වෙයි. මේ හරි හොඳ හුලං කපුල්ලක් තියෙනවා. මෙහෙන් එන හුළඟ ඇවිල්ලි වෙලා මේ කන්දේ වදිනවා. කන්දේ වදිලා උඩට දාන්න යන්නේ කියලා. මේ ඊටම මාරම ලස්සනක් තියෙන්නේ. මේකයි මාර්ගයක්. වීදුවට නම් මාරම ආසයි. වහිනවා මේ දෙවිලා මාර්ගයක්. දැන් නවත්තන්න වගේ පිටා. කැමරාව වහිනා බලමු. ටෙන්ට් එක ඇතුළට යන්න. වැස්සත් නිකන් ගානක් නෑ වගේ විතර ලස්සනත් එක්ක ඒක කැපිලම යනවා. එන අය අනිවාර්යෙන් මතක් වෙලා සිද්ධාලේප හරි ඇඩෙක්සෙන් මොනවාරි අරගෙන එන්න. කූඩල්ලෝ ඉන්නවා සාමාන්‍යයෙන් මම සිද්ධාලේප වලට ඇඩෙක්ස් වලට ඒ සැර බාම් වර්ග වල කකුල් වලට කූඩල් නගින්නේ නැහැ. ටක් ගාලා ඉන්නවා. උඩට නාම ගා ගන්න. නැත්තම් මේ දවස්වල නම් ඉන්නවා සෑහෙන්න කූඩල්ලෝ. වැස්සත් එක්ක කූඩල්ලෝ වැඩි. අපිට ගේන්න බැරි වුණා. නමුත් කෑව කූඩල් කෑව මගේ නම් කෙනෙක් වගේ ඉල්ලුණා. මං ගෑවා මං සිග්නල් ඇති වෙලා ගෑවා. මු කකුල් දෙකේම සිග්නල් ගෑවා. ඒකට සබන් ගෑවා. ඒක ඇත්තටම මම පොඩ්ඩක් බේරලා තියුණා. අනිත් එක නම් පොඩ්ඩක් එල්ලුණා. ගාමුණට ඒක අඩුයි. දැන්වත් ඉන්නවා එක්කෙනෙක් පොඩි ඇහැට පේන්නේ නැහැ. චූටියා ඉන්නේ. ඒ වගේ අය එල්ලනම ගලව ගන්න ලේසි. කන්නද මොකද අපේ මෙන්න අපු හාල්කිලෝ දෙක නැතුණා. මං හිතන්නේ එතනින් පුච්චි තියෙන දාගෙන නැහැ බඩුල් එක ගත්තේ. කාගීසෙන් පුච්චි තියෙන් නැති වෙලා මං හිතන විදිහට. ඒක නැතිලා කියන පුච්චි තියෙන් ඩිලීට් කරලා අපිට දීලා නැති සිද්ධියක් නිසා අපිට මතක් වෙන්නේ නැහැ. බඩු ගොඩක් ගන්න හින්දා එක පරීක්ෂා මතක් වුණේ නැහැ. 11 ගණක් ගියා බඩු වල 11 ගණක් හරි 10 ගණක් හරි බඩු වලට ගියා. එතකොට ඉතින් සාමාන්‍යයෙන් ලොකු ඒවා එක තැනකින් තියලා පොඩි සෙට් එක දාලා ඉවරලා බෑග් එක දෙන්න මම ඉතින් හාල් එක වෙනම තියන්නේ නැති. එයාට දෙන්න අමතක වෙන්නේ නැති. no problem ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැ. කමන්නේ ඔහොම තමයි ඉතින්. චීන දෙයින් අපි උයාගෙන කෑවා. අවුලක් නැහැ. දැන් ගිහලා තියෙන ලොකු ප්‍රශ්නයක් නැහැ. ඊරානම් සෙටප් එක මාර ලස්සන. ටික අපි නාරංගල ගිහලා මාර්ගෙම දුන්න චාකෝල මේකත් කරන් මොකද ලාමුතලා අරන් ගියේ නෑ. චාකෝල් පත්තු කර ගන්න නම් ලාමුතලා මම යන තනි ස්ටාර්ස් වලින් පත්තු කරන්න අමාරුයි. පොල් තෙල් දාලා පොඩ්ඩක් ඒත් අමාරුයි. මම හිතන විදිහට හොඳම දේ තමයි ලාමුතෙල් ටිකක් අරන් ගිහලා චාකෝල් වලට දාන්න එපා. මං හිතන්නේ මොක කරලා නැහැ අපිට ඇවිල්ලා නැහැ. සමහරක් ලාම්පුතෙල් රස ඒ විද කෙලිවල අපි චාකෝල් එකට දැම්මේ නැහැ. ඒ හින්දා අපි කරේ මේ පොඩි කොට කෑල්ලක් කෙලිවල ඒක අවුලවල ඉවර වෙලා තමයි ඒක වටේට චාකෝල් ටික පත්තු කරගත්තේ. මේ වගේ පින්නක් එක දීද්දි සාමාන්‍යයෙන් චාකෝල් පත්තු වෙන අඩුයි. මොකද පිනි බෑවම චාකෝල් පත්තු වෙන්නේ නැහැ. ඔයාලා එනවනම් ඒ වගේ දේවල් එක්ක පොඩ්ඩක් බලලා අරන් එන්න. ඒක කදාගන්න කියලා හදද්දී. එම් තාම ඉතනද? ඕක මොකද්ද කරන්නේ? අලා නිකන් බල්ලෙක්. ඌ ඇති. ඕකන් කාටද හරියට වැටුනේ මූ මේ කරන්නේ මේද? ඔන්න කලාව කරනවා. ඌ වතුර ගොඩක් ගන්න ඇති. කාර්යයක් වැඩිපුර දාලා හදන්න නැත්නම් පිටිමදි වෙනවා. බිස්කට් එක ඉවර කරාම මේ කරන්නේ. අන්තා බිස්කට් එක යනවනේ. මේක පස්සේ ගමු. නැත්නම් ඒක කඩාවි අරු.
Lokal biskuit kayak nah. Min විශේෂ දක්ෂ කෙනෙක්. Zaman jara. Apoi. Ampun. මට ඩෙටෝල් එක දෙන්න. Oh, detonol ඩෙටෝල් එක තියන් මේ කුඩලු දාලා. mistake sunrise බලන්න එන්නේ නැහැ. එතන කට්ටිය දළු කඩන බලත කට්ටිය. පරිසරය නම් මාර මස්සක් තියන්නේ. කියලා නිම කරන්න බෑ ලස්සන. බලමු තව ටිකක් උඩට ගිහිල්ලා අලු පොයින්ට් එක මොනවා වගේ තියෙන කියලා. මාර ලස්සනයි. යා ගොඩක් කතා කරන්නත් ඕන. කතා කරන්න ඉතුනේ කියන්නේ මම ආසම තැනක් මම හිතාගෙන හිටියා ඉන්න කලින් මගේ පළවෙනි ට්‍රිප් එක මඩොසිම වෙන්න ඕන කියලා. ඒකෙදි මගේ පළවෙනි වීඩියෝ එක තමයි මේක. vlogs එකත් මඩොසිම. එතකොට පළවෙනි travel කරන්නේ මඩොසිම මම කලින් travel කරලා නැහැ. මේ වගේ කැම්පින් ගහන් ඉඳලා නැහැ. ගිහිල්ලා තිබුණාට කොහෙද ගියත් ආසාවක් තිබුණා. වයස තමයි මදි වුණේ. නමුත් දැන් බලමු මාර ලස්සනයි. මේ පැත්ත නම් මාරම ලස්සනක් තියෙනවා. එතකොට අපි ටෙන්ට් එක සෙටප් කරේ මෙහෙ. මෙතන ඒ හරියම දැන් මිස්ට් එකේ මෙහෙලා තියෙන්නේ. මිස්ට් එකේ වෙලා තියෙන්නේ. අපි අලු උඩට ගිහිල්ලා නැති මිස්ට් එක මාර ලස්සනක් තියෙනවා කියලා. ඒ ලස්සන කැම් එකට ගන්න බෑ ඇත්තට. මොන කැම් එකක වුණත් මම නම් හිතන්නේ S2 තරම් ලස්සනට ගන්න පුළුවන් වෙයි කියලා. S2 කින් දකින්න වගේ ලස්සනට ගන්න පුළුවන් වෙයි කියලා. බලමු අපි. පල්ලෙහාට රත් කැලේ පතන. රත් කැලේ. එතනක් කැම්පින් වලට හොඳයි. එතන හොඳයි. එතනත් හොඳයි. එතනත් හොඳයි. මෙතන කැම්පින් අවුලකුත් නෑ. මෙතන ටෙන්ට්ස් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 6% 4ක් විතර ගහතයි. ඊටත් 6% 4ක් විතර ගහතයි. ටෙන්ට්ස් 4කට වඩා ගහන්න බෑ. මොකද පොඩ්ඩක් ඉඳ තියෙන්නේ නැත්නම්. එතකොට ඉතින් මෙතන ඉතින් අර බාබකියු ටික දාගෙන දානවා නම් හිමයි. ඒ වගේ ඒවා අරන් ඉන්න ගෙදරදී සීසනින් කරගන්න පුළුවන්. දැන් නම් මෙහි වතුර තියෙනවා, ටැප් තියෙනවා, ටොයිලට්ස් තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. තමන්ගේ අවශ්‍යතාවයන් කරගන්න පුළුවන්. මේ ලස්සන ඉතින් බලන්න ඉන්න. මොනම් කියන්නේ ජීවිතේ ඉඳලා සුන්දරත්වයේ විඳින්න කවද කොතන කොහොම වෙයිද කියලා අපිවත් දන්නේ නැහැ. නමුත් පුළුවන් තරම් ඉන්නකන් ජීවිතේ විඳින්න කියන්නේ තියෙන දේ සතුටු වෙන්න. මේක ඉන්න බැරුණා කියලා දුක් වෙන්න පස්සේ මම එහෙම වෙන්නත් එපා. මම කියන්නේ ඔයාලට තියෙන දේ ඔයා සතුටින් ඉන්න. එච්චරයි සේෆ්ටි ප්‍රස් හැම තැනදීම අර පරිස්සම් වෙන්න. මොකද ඔයාලට ආයි තැනක යන්න නම් ඔයාලා ජීවත් වෙලා ඉන්න ඕන. මැරෙන්න බෑ කියන එක නෙමෙයි. පරිස්සම් වෙන්න. හැමදේම නිකන් මෝඩ විදිහට වැඩ කරන්න එපා. මේ වගේ තැන්වල ඇවිල්ලි ඉවර වෙලා ගොඩක් කට්ටි පරිසරය බලාගෙන යන කැලවල වල යද්දි මෙතන පල්ලෙහා කැලේ තියෙනවා මෙතනින් මේ පොඩි දර කැලි ගන්න පුළුවන්. ඔයාලා ලොකු කොටයක් හොයාගන්න. ගිනිමැල් ගහනවා නම් අනිවාර්යෙන් කොටයක් මැද්ද තියන්න ඕන.
නැත්තම් ඒ ගින්දරේ ගිනිවලේ පැවැත්වෙන්නේ නැහැ ගොඩක් වෙලා. එතකොට තව ටිකක් ලොකු දී ගන්න මේවා ඉතින් පොඩි පොඩි අකුල් වගේ තියෙන. ගොඩාක් වෙලා පත්තු වෙන ඒවා නෑ විනාඩි 10ක් පත්තු උඩ විනාඩි 10ක් 20ක් තව පත්තු වෙන්නේ. පුළුවන් තරම් එහෙත් තියෙන මේ පැත්තේ තියෙන කැලයක් යන්න පුළුවන් ඔයාලට පරිස්සමෙන් රෑ යන්න එපා. මොකද ඌරෝ ඉන්නවා කිව්වා. ඌරෝ බෝ තමයි ඉන්නවා කිව්වේ. මේ හැරි කූඩැල්ලොත් වැඩි ඌරෝ හින්දා ඉන්න තමයි. සාමාන්‍යයෙන් ඌරෝන්ගෙන් කූඩැල්ලෝ ඌරෝගෙන් නම් ගොඩක් බෝ වෙන්නේ. එතකොට යන්න එපා. ඌරෝ මේ හැමතැනම ඉඳලා තියෙන හාරලා මේ ඌර කියන්නේ හරි භයානක සතෙක්. මොකද ගැහුවොත් හරි අමාරුයි. ගහනවා එක දැන් ටක් ගාලා ටිකක් පේනවා මේ. එක දිවි. ටක් ගාලා එතකොට අපිට පැය 14ක් ගිහලා තියෙනවා. හයියෙන් එන්න එපා. කිලෝමීටර් 200 ගාණක් පැය 14ක් ගිහලා තියෙන කාල බිල විතරේ දෙපො වාහනේ පොඩි ප්‍රශ්න ආවත් වීල් එකේ රෝදයක් පැච් එකක් ඇද වෙලා වගේ තමයි විතර. ඒකට එන්න බෑ බකලක් තියුණා. එතකොට වෙන්න view එක බලන්න බලන්න ලස්සනයි. මේක මේ විදිහට බලන් හිටියත් උත්තර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. මාරම ලස්සනයි. මේ ගලේ මේ සාමාන්‍ය මේ මුල්ලේ ඉඳලා සාමාන්‍ය මේ හරිය ඉඳලා මේ හරිය වගේ මේ උඩට සාමාන්‍ය උඩේ නම් මේ සාමාන්‍ය මේ පැත්තේ උඩේ නම් ගස් වල තියෙනවා. සාමාන්‍ය මේ ගස් උලම් පාරත් එක්ක නිකන් උඩට තමයි හැදිලා තියෙන්නේ. සාමාන්‍ය ගලක් තියෙන මෙතන උලම් කපොල්ල ඒකත් එක්ක මෙහි මිස්ටේක් කවර් කරනවා. මිස්ටේක් කවර් කරනවා. මෙන්න දෙයක් මිස්ටේක් කවර් කරනවා. ඔයාලා බලාගෙන ඉන්න කියන්නේ විතරයි. බලාගෙන පරිස්සම් වෙන්න. ඔයාලගේ ආරක්ෂාව ගැන හිතන්න පැය 14ක් කියන්නේ සාමාන්‍ය කිලෝමීටර් 250ක්. 250 ගානක් අපිට තෝරන්නේ. කිලෝමීටර් 40 ගානක්. ඒ කියන්නේ සාමාන්‍ය ස්පීඩ් එක 40 දාලා බැරි කිලෝමීටර් 40 තාවත් කිලෝමීටරයට සාමාන්‍ය කිලෝමීටර් 200ක් එන්න පහක් විතර අපේ පරිස්සම් 200ක් වගේ ඒ කිලෝමීටර් 200ක් එන්න දැන් 5ක් වගේ යනවා. ඒ බල 5ක් 6 ගානක් වේ තමයි ඇති කිවි 40 තමයි. ඔයාලට ඒ ගානට එන්න බෑ සාමාන්‍ය ෆ්‍රී විල් එක වගේ නම්. ඔව් එන්න එතකොට ඒ වගේ අපිට ගියා පැය 14ක් ඇතුළත. මොකද කාලා බීලා හෙමින්සර් එන්න එන ගමන බල පරිස්සමෙන් වයස වෙලා මේ ගල්ලුස්ම බලාගෙන යන්න. විඩියෝ කරන්න දවසේ මාරසයි. අපිට ගැන කරන්න බෑ මේ අපේ පළවෙනි කැම්පින් එකේ ඉඳලා. අඩුපාඩු තියෙන්න පුළුවන්. අඩුපාඩු තිබුණොත් දාන්න මොනවා හරි මේ දේ හදාගන්න කියලා දාන්න අනේ කාරුණිකව ඒ දේ බාර ගන්නවා. ඔයාලගේ තියෙන අදහස් සියලුම දේ මට කමෙන්ට් එකක් දාන්න. මොකද මම එහෙම ලොකුවට ස්ටඩි කරලා නැහැ මේ පැත්ත. නමුත් දැකපු දේවල් වලින් තමයි මේ දේ කරන්නේ. වැරද්දක් මොකක් හරි තියෙනවා නම් මල්ලි මේ දේ හදාගන්න කියලා කමෙන්ට් එකක් දාන්න. කාරුණිකව ඒ දේ අරහතු බාර ගන්නවම ඒ නිසා අපි බලමු දැන් උදේට ආයෙත් පැස්ත තියෙනවා ඊය ඒක බලමු කූඩල්ල නම් ඉන්නවා සෑහෙන්න මේ දැන්ටත් එක්කෙනෙක් කිල්ලලා මේ වගේ චූටි අය ඉන්නවා සාමාන්‍ය මෙන්න මේ වගේ චූටි අය තමයි ඉන්නේ චූටි අය නේ ඔය වගේ ලොකු අයත් ඉන්නවා මං කියන්නේ ඇහැට පේන්නේ නැති අයත් ඉන්නවල පරිස්සම් වෙන්න හෙලෝ වෙනවා අපි යන්න හදන්නේ නඩුව සිමට සමුදිලා වහිනවා තාමත් වහිනවා දැන් වෙලාව කියපා නදුන වෙලාව කියේ 10 අමාරයි තාම ක්ලයිමේට් එක විදිහට තමයි ඉන්නේ මිස්ට් එක ඉවරයක් නැහැ කටහඬත් වැසලා තියෙන දැන් නම් ටෙමිලම ඉඳලා මම ජෙසියක් කියන්නේ නැහැ මේ ඉතර මෙතර ඒ කියන්නේ කොහෙවත් නැහැ ජෙසි ගෙන්න තමයි ජෙසි තුනත් මේ යන්නේ කම්මැලි තියෙන ෆීලිං එකට ගන්න නිසා ඒකට නහයකට වරොත්තු දෙන්නේ නැහැ ෆීලිං එක අපි බලමු
body kit එක බලන්න. Gani, jam mana kan? කිසිම දෙයක් තියන්න එපා. අපි සියලුම දේ පොලිතින් කෑල්ල ඉඳලා ගත්තා. අතන කුණු වල තියෙනවා. ඒකට දාලා යන්නේ යාළුවෝ පුච්චන්න කියලා එතන දාලා දැන් සාමාන්‍යයෙන් පුච්චන්න බෑ. ඒ හින්දා යාට ඒක කියලා යන් අපි පරිස්සමට යන්න. වාහන තලා ගන්න එපා, කුඩු කර ගන්න එපා. වලක වාහන කියනවා නම් මේ වගේ අමාරු යොදයක් ගන්න. රිස්ක් එකක් අරගෙන ගන්න. රිස්ක් එකක් තියනවා දානවා කියන්නේ අනිවාර්යෙන්. බොඩි කිට් එකක් කරලා යනවා. ඒ වගේ පාස්සේ මොනාර තිබුණා. ඒක රිස්ක් එකක් තියෙනවා. මේ දින්නේ උලන් කපොල් එක ගැන සාමාන්‍යයෙන් මෙතන සහල් උලන් කපොල්ලක් තියෙන දැන් පොඩක් අඩි. මොනවා වෙන්නේ? ගන්න මාරු. දින්දා ගන්නවා දැන්. දක්වල යන්න. Kan bagi dah udah. Kan. Ya. Hari ya. Hari ini udah. Keluar. Jadi sama gana dan nih. Allah. Itu kenapa lagi deh? Kau dah enggak? Kau dah enggak? Ayo. Wala ginian yang arangan yang ginian. Kali es pagi අපි මෙතන බලමු ඉස්සරහට ගිහලා මම පාරට ගත්තා. යන්න තමයි රෙස්ට් වෙලා ඉන්නේ. හරි ගන්න බැරුවා. හරි බලමු. මේ තා පරිසරේ ආරවුත් මේක ඉඳ ගන්න එන්න පරිස්සමෙන් ඇවිල්ලා යන්න. එච්චරයි. මේ තමයි එන්න තියෙන පාර.
guys, අපි දැන් ඉන්නේ සෝල්වදන් වැල්ලවායටත් කිලෝමීටර්ස් 20ක් විතර මෙහායි. වාඩ යන සතක් විතර යනවා. අපි කොමාරි එහෙන් ආවේ මඩස්මින් ආයේ 10 පාට පිටිගත්තලාදී ඊපස්සේ දවල්ට උදේ ඈ කියන්නේ 11 ගානක් කාටි කොමාරි. එතන කාල බීලා 11යි 28යි හරි අපි ඔය ගානක් හද්දි කාලා සේලම කරලා තියෙනකොට දැන් තව කිලෝමීටර් අපිට යන්න තියෙන මයික 200 ගානක් බලවක යන ගම අපි මගදීම විදිහට දාන්න අපි උදේ ආවේ මඩොසිමට ආවා මඩොසිම ගම්මානට නෑ මඩොසිම මිනිහ එන්නෙන් ගිහිල්ලා කොහෙද අපි වැටුනේ ලුණුගල හරහා ලුණුගල පස්සරින් වැල්ලවාය රෝඩේ දැම්මා ඒ පාරේ ආවේ දැන් යන්නේ ඉතින් මම පොඩි අතුරු පාරක් වෙනවා මම ඒක ටිකටම තියෙනවා ඒකෙන් තමයි යන ගමන් ඉන්නේ දැන් hello guys අපි යන්න කලින් ගාවා නාගෙන යන්න මේක වැල්ලවායට යන්න කලින් අපිට මගදී හම්බෙච්ච පාරක් අද නම් ලෙඩ වෙලා ඉස්සරදට ගිහිල්ලා තමයි රිසල්ට් බලන්න පුළුවන්. අස්සන් තොර පාරක් යනවා මෙතනින්. හැරි ගලාගෙන ලොකුවට ගැඹුර නැහැ. කවුරුම් මෙතනින් යවට කමක් නැහැ. මෙතන මීට පල්ලෙහා තියෙන ප්ලේස් එකක්. එතන නාන්න එපා. එතන බිලි ගන්නවා කියලා ගමේ කට්ටිය කිව්වා. නාන්න කලින් කොහෙන් හරි අහලා බලන්න ගමේ මොස්සේ අහලා බලන්න මෙතන නාන්න පුළුවන්ද කමක් නැද්ද සේෆ්ටිද කියලා අහලා බලන්න. අපි එක්කෙනකින් අහලා බැලුවා. එයා කිව්වා පාල උඩ තැනකින් නාන්න කියලා අතනින් නාන්න එපා. එතන බිලි ගන්නවා කියලා කිව්වා. එතන බිලි ගන්නවා. එතකොට මෙතන ලොකු අවුලක් නැහැ සේෆ්ටි. ලස්සන ගිය පාරක්. මම ගෙදර යන එකේ ඕකත් එකයි ටිකක් රෑ වෙන්නේ ඉතින් සමහරක් විට. උඩ තවත් කිලෝමීටර් 200 ගණක් විතර යනවා. අවුලක් නැහැ. එහෙනම් මගදී වීඩියෝ එකක් දාන්න. බලමු අපි යනකොට කොච්චර රෑ වේද කියලා. එතන තමයි ප්ලේස් එක. මාර ලස්සන ප්ලේස් එකක් මොන වුණත් බලමු. නාලම් බලමු. Hello boys and girls, අපි පහු කරා තනමල් විල sorry වැල්ලවායි පහු කරලා ඉන්නේ ඊළඟට අපි බඩු ගන්න නැහැ තනමල් විල දාන කිරිමෙන් බඩු ගන්න මොනවා නවත්තන්න ඕන අපි ලෝඩ් ට්‍රිප් ඉතින් අපි ඊළඟට කෙලින්ම තනමල් විලෙන් ආයි ටික මම කියන හරියට මීටර දැන් ඉස්සරහට යන තනමල් විලට කිලෝමීටර්ස් 31ක් විතර තියෙනවා මෙතන ඉඳලා good morning guys දැන් වෙලාව ඇවිල්ලා 3:40යි අපි මේ පිටාතුනේ 10 මාට දැන් ගෙදරට උඩ 3:40යි හොඳටම අමාරුයි මොකද නිදලා ඉන්නේ ලස්සන තිබුණා එහෙද්දි දැන් තමයි ගෙදර ආවේ කට්ටියක් ගියා කට්ටියම ගෙදරට ගාලා දාලා දැන් තමයි ගෙදර කටහඬත් වෙනස්ලා තියෙන උගුර සෑහෙන අමාරුයි බලමු වීඩියෝ එක දාන්න වීඩියෝ එකත් එකතු කරන්න අපිට පැය වගේ හිතන්නේ 17ක් විතර ගියා යන්න එච්චර ගන්න පාරක් ගියේ එද්දි පොඩ්ඩක් ඉතින් කාල පීලා දාලා කරනකොට ඒ ටයිම් වුණා අවසර ගමනක් වීඩියෝ එක ඉක්මනට දාන්න ඕකේ සියලු දෙනාට ස්පීඩ්